කොහොමද හැමෝම හොඳින් ඉන්නවද? ජොගින් කරන්න ආවා. දැන් චුටක් මහන්සි ඇත්තටම. මොකද ඇඟවල හොර වෙලා තියෙන්නේ. මොකද වින්ටර් එකේ ලොකුවට මුකුත් එක්සර්සයිස් කරන්න හම්බුනේ නැහැ. ඉතින් මම වාඩි වෙලා ඉන්න ගමන් රැට මොන හරි හදන එකක් ගැන කල්පනා කරා. මම මාරාස කෑමක් තමයි නාන් කියන්නේ. හැමදාම කඩෙන් අරගෙන තමයි නාන් හැදුවේ. ඉතින් මට හිතුණා වෙනසකටත් එක්ක අද ගෙදර ගිහිල්ලා නාන් හදලා බලනවා කියලා. දැන් ওই නාන් හදන වැඩේ කල්පනා කරන ගමන් මට හිතෙච්ච දෙයක් තමයි අපේ ජීවිතේ ගොඩාක් වෙලාවට රිස්ක් ගන්න මාර බයයිනේ. දැන් උදාහරණයක් විදිහට කෑම එකක් හදන හැටි ගමුකෝ. අපි ගොඩාක් වෙලාවට කෑම එකක් හදන්න යනකොට මාර විදිහට කල්පනා කරන්නේ කවදාවත් හදලා නැති කෑම එකක් හදන්න යනකොට මේකේ පදම හරියට එයිද දන්නේ නැහැ, ලුණු ටික හරියට වැටෙයිද දන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට අපි කල්පනා කරනවා පිටි ටික හරියට ඇනේද දන්නේ නැහැ. ඔය වගේ නොයෙකුත් දේවල් අපි කල්පනා කරනවානේ. ජීවිතේ එහෙම කෑම බීම වලට විතරක් නෙමෙයි. හුඟක් අවස්ථාවල එහෙම රිස්ක් ගන්න වෙනවා. ඉතින් මට හිතුණා හරියන්න හෝ වරදින්න මම අද නාන් හදලා බලනවා කියලා. ඒකම මට කල්පනා වුණා ජීවිතේ අපිට රිස්ක් එකක් ගන්න අවස්ථාවක් එනකොට එහෙම නැත්නම් අපිට ඒ දේ කරන්න ඕනෙමයි කියලා හිතෙන අවස්ථාවවලදී අපි අපේ හිතට එකඟ වේ තීරණය ගත්තනම් හරියන්න හෝ වරදින්න අපේ අභියෝගේ බාර අරගෙන බලන්න ඕනි කියලා මට හිතෙනවා. හරි ගියොත් ඒක ආශිර්වාදයක්, වැරදුනොත් ඒක පාඩමක් කියලා අපිට ඉගෙන ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේක ජීවිතේ අපිට හැම වතාවකම හැම මොහොතකම හම්බ වෙන දෙයක්. හරි එක කාසියක දෙපැත්ත වගේ. හරි. පඬිත කතා ඔක්කොම තියලා අපි යමු නාන් හදන්න. මං කලිනුත් කිව්වා වගේ රිස්ක් එකක් ගත්තා කියලා ඉතින් මුකුත් වෙන්නේ නැහැ. හරි ගියොත් ආශිර්වාදයක්, වැරදුනොත් පාඩමක්. හැබැයි ඉගෙන ගත්ත පාඩම කවදාවත් අමතක කරන්නත් එපා. යමු මාත් එක්ක. මම මේ පිටිඩෝ එක හදනකොට ඒකට එකතු කළා බටර්, ඒ වගේම ග්‍රීක් යෝගට්, බේකින් පවුඩර්, සීනි, ලුණු මේ ටික එකතු කරලා තමයි මම ඩෝ එක හදාගත්තේ. ඊට පස්සේ ඩෝ එක පිපෙන්න විනාඩි 20ක් පැය භාගයක් විතර පැත්තකින් තියලා රෝලින් පින් එකකින් මේ විදිහට ඒක ලස්සනට මට්ටම් කරගෙන ඊට පස්සේ පෑන් එකක දාලා මම මේ විදිහට නාන් ටික හදාගත්තා. ඒකත් එක්ක යන්න මම පරිප්පු ටිකක් තෙල් දාගත්තා. ඉතින් ওই විදිහට තමයි මම නාන් හැදුවේ. අර ලස්සනට රවුම් හැඩයට මට ගන්න බැරි වුණා. හැබැයි ඒ රසටම ඒ පිළිවෙලටම මට නාන් හදාගන්න පුළුවන් වුණා. ඉතින් මාත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ආයෙ හම්බෙමු.